පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර තිරසාර ලෙස යළි පනගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් 2025 3:31 වන විට අදාළ බැංකු සමග ව්‍යාපාර යළි පනගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන් හට තවත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත උපදෙස් ලබා දී ඇත. මෙම සහන බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024 12/19 වෙනි දිනදී 2024 අංක 4 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025 1/1 වෙනි දින අතිරේකයට අනුකූල වේ. ඒ අනුව බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් හට පොලී සහන සහ නව ණය ලබා දීම ඇතුළු තවත් සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබා දී ඇති අතර 2024 අංක 4 දරන චක්‍රලේඛයට ප්‍රාකාරව බලපත්‍රලාභී බැංකුවලට සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන් සමග ණය ප්‍රතිලේඛනගත කිරීමට ගිවිසුම් වලට එළඹීම සඳහා ලබා දී ඇති කාල සීමාව 2025 6/15 සිට 2025 6:30 දක්වා දීර්ඝ කර ඇත. ඉහත චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි ව්‍යාපාර යළි පනගැන්වීම පිළිබඳ සාකච්ඡා සඳහා බලපත්‍රලාභී බැංකු සමග සම්බන්ධ වූ ණය ගනුදෙනුකරුවන් හට මෙම සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකු වෙතින් ලබා ගත හැකිය.